හායි ළමයි. ඔයාලා කැමතිද සාරි ජැකට් එකක මිමි ගණනය කරන විදිහ බලන්න? බෙදලා, වැඩි කරලා, එකතු කරලා, අඩු කරලා අපි සාරි ජැකට් එකක් නිකම්ම කපන්නේ නැහැනේ. සාරි ජැකට් එකකට අපි මිමි අරගෙන ඒ මිමි බෙදලා වැඩි කරලා අඩු කරලා මිමි ටික හදා ගන්නවා. ඒ හදාගන්න මිමි ගණනය කරගන්න විදිහ අපි බලමුද? කැමති නම් මිමි ගන්න විදිහත් ඔයාලට ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මිමි ගන්න විදිහත් මහන විදිහත් කියලා දෙන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. උරහිස වැටෙන්නේ නැති වෙන්න කිසිම අඩුපාඩුවක් නැතුව සාරි ජැකට් එක මහ ගන්න ඕනේ නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඔන්න බලන්න ළමයි, මේ තියෙන්නේ කර. මේ මිම්ම නම් අවශ්‍යම නැහැ. මේ තියෙන්නේ ඉදිරි කර. මේක මේ කර උඩටම වගේ තියෙන සාරි ජැකට් එකක්. මේ තියෙන පිටිපස්ස කර. මේ උරහිස අපි ගන්නේ ටික අඟලක් විතර වගේ අඩු කරලා. මෙයාගේ 13ක් අරන් තියෙන උරහිස දෙකට බෙදපුවාම 6:00යි. අපි 6:00ට එකතු කරනවා අඟල් භාගයක්. එතකොට 7යි. ඊට පස්සේ පපුව දක්වා තියෙනවා. පපුව දක්වා කියන්නේ මේ පොයින්ට් එකට. පොයින්ට් එකට අපි ගන්නවා කන ගාව ඉඳලා ටේප් එක තියලා කන කෙලින් බෙල්ල කෙළවරේ තියලා ටේප් එක. එතන ඉඳලා අපි මේ පපුව දක්වා මෙම්ම ගත්තාම උරහිසේ ඉඳලා මට ඇවිල්ලා තියෙනවා 10:00මාරක්. ඒ 10:00මාරට මම එකතු කරනවා අඟල් භාගයක්. එතකොට 11යි. ඊට පස්සේ පපුව අඩිය දක්වා මම අරන් තියෙනවා. ඒත් අර ඒ විදිහටමයි උරහිසේ ඉඳලා ගන්න ඕනේ. 13ක් ඇවිල්ලා තියෙනවා මට. 13ට අඟල් භාගයක් එකතු කරනවා. එතකොට 13:00. ඊට පස්සේ ඉන දක්වා ඉන දක්වා කියන්නේ 60 සම්පූර්ණ උස. 60 සම්පූර්ණ උස මම අරන් තියෙනවා 17:00. ඒකට මම එකතු කරනවා අඟලක්. ඒ අවසාන කෙළවර නිසා. එතකොට 17යි 1යි 18යි 18:00. 8යි භාගයයි. ඊට පස්සේ පපුව වට මම මේක 4ෙන් බෙදනවා. පොයින්ට් එක වටේට මේ පපුව වට ප්‍රමාණය තමයි පොයින්ට් එක උඩින් පපුව වට ප්‍රමාණය තමයි ගන්නෙ. පොයින්ට් එක උඩින් පපුව වට ප්‍රමාණය 36යි. 36 4ෙන් බෙදපුවාම 9යි. 9ට 2ක් එකතු කරනවා. එතකොට 9යි 2යි 11යි. ඊට පස්සේ ඉන වට ප්‍රමාණය 30යි. 30 4ෙන් බෙදනවා. එතකොට එනවා 7:00 භාගයක්. ඒකට එකතු කරනවා අඟල් භාගයක්. එතකොට 7යි 8යි. ඊට පස්සේ ආයෙත් ඉන වට කියන්නේ මේ අවසාන කෙළවර 60 අවසාන කෙළවර ඉන වට 30යි. 30 බෙදනවා 4ෙන් 7:00 එකතු කරනවා අඟල් භාගයක්. එතකොට 8යි. මේ හැම එකේම අවසාන කෙළවරට අපි තව අඟල් 1:00ක් එකතු කරනවා මැහුම් වාසි විදිහට. එතකොට 9:00. ඊට පස්සේ අත උස තියෙනවා. අත උසට අපි එකතු කරනවා පපුව අතර පපුවේ පොයින්ට් එක අතර අපි 2ෙන් බෙදනවා. 2ෙන් බෙදපුවාම 7 2ෙන් බෙදපුවාම 3:00. ඒකට මහුම් වාසියක් නැහැ. අත උස තියෙනවා. අත උසට අපි එකතු කරනවා අඟලක් එකතු කරනවා මම මෙතන. එතකොට 9යි 10යි 10:00. මේකට පටියක් යනවා. ඒ නිසා මම අඟලක් එකතු කරේ මහුම් වාසි විදිහට. ඊට පස්සේ අතවට 2ෙන් බෙදනවා. 2ෙන් බෙදපුවාම 11යි මෙයාගේ අතවට. එතකොට 5:00යි. 5:00ට අඟල් භාගයක් මහුම් වාසි එකතු කරනවා. එතකොට 6යි. ඊට පස්සේ කිහිලි කට මෙම්ම අරන් තියෙනවා මම. කිහිලි කට මෙම්ම 2ෙන් බෙදනවා. 16යි මෙයයි කිහිලි කට මෙම්ම 2ෙන් බෙදපුවාම 8යි. ඊට පස්සේ පිටිපස උස ප්‍රමාණය 16:00. ඒක හැමම
තියෙනවා. 16:00 එහෙමම තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපි සාරි ජැකට් එකේ මිමි ගන්නෙ. මෙන්න මේ සාරි ජැකට් එකට තමයි මම බ්‍රා කට් සාරි ජැකට් එකට තමයි මම මේ මිමි අරන් තියෙන්නේ. ඔයාලට මේ මිමි ගන්න විදිහ අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට මිමි ගන්න විදිහ පෙන්නන්නම්. මේ තියෙන්නේ මිමි ගණනය කරන විදිහ. thank you එහෙනම් බැලුවට.